රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. අපේ රටේ සෞඛ්‍ය සේවාව මේ මට්ටමට පවත්වාගෙන ඒමේදී එක අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ඉඳලා තෘතීක සත්කාර ඒකක දක්වා ඒ වගේම රෝග නිවාරණ කටයුතු මේ සියල්ල මේ මට්ටමට පවත්වාගෙන යාමේදී අපේ රටේ වෛද්‍යවරුන් විශාල කාර්යභාරයක් කරනවා. සාමාන්‍ය සේවාවල පමණක් නොවේ අපි මෑත මුහුණ දීපු දිට්වා සුලිකුණාටු වැනි ස්වභාවික අපදාවලදී සුනාමියේදී ගංවතුරවලදී නායාම්වලදී කොවිඩ් වැනි වසංගතවලදී ඒ වෛද්‍යවරු තමන්ගේ රාජකාරී සීමාව ඔබ්බට ගිහින් තමන්ගේ කාලය කැප කරමින් ඉතා විශාල කාර්යභාරයක් කරන බව මම මේ වෙලාවේදී කියන්නට ඕන. අපි ලෝක සෞඛ්‍ය දර්ශක වලින් යම් ප්‍රමාණයකට ඉහළට පැමිණලා තිබෙන්නේත් ඒ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීම මත. අපේ රජයත් ඒ අයට අපේ ගෞරවය පුද කරන අතරෙම විශේෂයෙන් මේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු මේ රටේ රඳවා ගැනීම වෙනුවෙන් සහ ඔවුන්ට අවශ්‍ය කරන සේවාව හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන පරිසර නිර්මාණය කිරීම වෙනුවෙන් වැඩ කටයුතු රාශියක් කරනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබ දන්නවා අපි බාරගත්තේ ඊටාම සුමටව සුවපහසුව දුවපු ආර්ථිකයක් නොවේ. ආර්ථික වශයෙන් රට බංකොලොත් කරලා බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබුණේ. පිළි අරගෙන තිබුණේ. එවැනි අවස්ථාවකදී පසුගිය අවුරුද්දකට වැඩි කාලයක් තුළ අපි ආර්ථිකය බාර අරගෙන ආර්ථික ස්ථාවරත්වයක් ගෙනාවා. 2025 මාර්තු මාස පෙබරවාරි මාසයේ අපි ඉදිරිපත් කරලා මාර්තු මාස සම්මත කරගත්ත අයවැයේදීම අපි ඒ ආර්ථික ස්ථාවරත්වයට යමින් ඉන්න අතරතුරේදීම සමස්ත රජයේ සේවකයන් වෙනුවෙන් අපි දැනෙන මූලික වැටුපැඩීමක් ලබා දුන්නා. ඒක ඔබතුමා හොඳට බැලුවොත් 2024 සැප්තැම්බර් මාසයේ අනුකුමාර සානායක ජනාධිපතිවරයා බලයට පත් වෙලා ඊට පස්සේ නොවැම්බර් මාසයේ අපේ ආණ්ඩුව පිහිටවීම ඊළඟට ගත වෙච්ච මාස කිහිපයේදී අත්‍තරම රජයේ සේවකයන්ගෙන් මූලික වැටුප්වැඩීමට වන උද්ඝෝෂණ වැඩවර්ජන අරගල තිබුණේ නැහැ. හැබැයි රජයක් හැටියට අපි කල්පනා කළා මේ ආර්ථික ගොඩනගන්න දායක වෙන සහ මෙතනින් එහාට ආර්ථිකය අරගෙන යන්නට දායකත්වය ලබා දිය යුතු මේ රජයේ සේවකයන් වෙනුවෙන් ඔවුන්ට යම් ප්‍රමාණවත් වැටුප්වැඩීමක් ලබා දෙන්න ඕන කියලා ඒ මොහොතේ පැවති ආර්ථිකයට සාපේක්ෂව. ඒ අනුව අපි කාලයකට පස්සේ රජයේ සේවකයන්ගේ දැනෙන මූලික වැටුප්වැඩීමක් කළා. ඒ මූලික වැටුප්වැඩීම 2025 අප්‍රේල් වලින් පළවෙනි කොටස, 2026 ජනවාරි වලින් දෙවෙනි කොටස, 2027 ජනවාරි වලින් තුන්වෙනි කොටස විතර තමයි සැලසුම් කළේ. ඒ අනුව පළවෙනි කොටස ලබාගත් 2025 අප්‍රේල් මාසයේදී තමන්ගේ මූලික වැටුප්වැඩීමට උරුමකම් කියපු රජයේ සේවකයන් මේ මාසේ මේ ගත වෙන මොහොතේදී ඒ මූලික වැටුප්වැඩීම ඊළඟ කොටසට හිමිකම් කියනවා. අද දැන් ඒ වැටුප් ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟ කොටස 2027 ජනවාරි මාසයේ ලැබෙනවා. හැබැයි අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නොකරපු ආකාරයට 2027 ජනවාරි වලදී සම්පූර්ණ වන මූලික වැටුප් වැඩිවීමට සාපේක්ෂව අපි 2025 අප්‍රේල් මාසයේ ඉඳලා ඒකට අදාළ කරන දීමනා, අතිකාල දීමනා, නිවාඩු දින දීමනා, ඊළඟට අමතර රාජකාරී දීමනා ආදී දීමනා සකස් කළා. මීට කලින් ඉතිහාසය බැලුවොත් අපිට පේන්නේ 2016 17 යම් ප්‍රමාණයක මීට වඩා ඉතාම අඩු මූලික වැටුප්වැඩීමක් කළත් ඒ මූලික වැටුපීමට අදාළ දීමනා සකස් කරන අවුරුදු දෙකමාරක් ගියා. එතෙන් සිට තමයි දීමනා ලබා දෙන්නේ. හැබැයි අපි එහෙම නෙවෙයි 2025 මැයි මාසයේදී ලැබුණු මූලික වැටුපට නොවේ 2027 ජනවාරි වල ලැබෙන මූලික වැටුපට අදාළව තමයි එතෙන් සිට වැටුප් සකස් කළේ. ඒ අනුව ගරු කතානායකතුමනි, අපේ රටේ ඉන්න මේ ශ්‍රේණි වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුව ඉවර වෙලා අපේ වෛද්‍ය සේවාවට රාජ්‍ය සේවයට ඇතුළත් වන ප්‍රෙලිමිනරි ග්‍රේඩ් අපේ වෛද්‍යවරයෙකුට තිබුණු 2025 මාර්තු මාස විතර තිබුණු මූලික වැටුප වන රුපියල් 52,955 මේ වන විට රුපියල් 82,547 දක්වා වැඩි කරලා තියෙනවා. 52,935 තිබුණු මූලික වැටුප රුපියල් 82,547 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒකට එකතු වෙන ජීවන ඉදන් දීමනාව, ඒ වගේම ඉතුරු දීමනා සියල්ලමත් එක්ක 2025 මාර්තු මාසයේදී
රුපියල් 1,55,080ක් ලබාගත්ත කෙනෙකුට මේ 2026 ජනවාරි මාසයේ ඉඳලා 1,77,172ක් වන හැටියට ඒ වැටුප් වැඩි කිරීමක් කළා තිබෙනවා. එතන වැටුප් වැඩිවීම රුපියල් 20,092ක්. ඒ වගේම ඊට සාපේක්ෂව අපි එයාගේ අමතර දීමනා වැඩි කරා රුපියල් 687ක්. පැයක රුපියල් 687ක් තිබුණු අමතර රාජකාරී දීමනාව රුපියල් 795 දක්වා රුපියල් 108කින් වැඩි කරා. සාමාන්‍යයෙන් මේ ගණන් හැදීමේ පාසු සඳහා සාමාන්‍යයෙන් පැය 120ක මේ අමතර දීමනාවක් එකතු කරගන්නවා. ඒ අනුව උන්ට රුපියල් 12,960ක එක්ස්ට්‍රා ඩියුටි එකකුත් ලැබෙනවා. ඔය නිවාඩු දින දීමනාව ඇරුණාම මේ සමස්ත වැටුප් වැඩිවීම දැන් 2,37,520ක් ගත්තනම් ඒ වැටුප් වැඩිවීමට කලින් මේ මාසේ ඉඳලා 2,72,000 සමාවෙන 3,50,502ක් හැටියට. ඒ කියන්නේ 35,52ක් හැටියට PH එක අත ගඩියලා තියෙනවා. ඒ කියන්නේ මූලික වැටුපත් එක්ක හැදිච්ච දීමනා වලින් රුපියල් 20,092කුත් ඒ වගේම මේ එක්ස්ට්‍රා ඩියුටි වලින් රුපියල් 12,960කුත් එකතුව රුපියල් 35,052ක් වැඩිපුර ලැබිලා තිබෙනවා. ඒ අනුව මේ එකතුව ගත්තට පස්සේ 2,37,520ක වැටුපක් ලැබුවා නම් මේ තමන්ගේ ටේක් හෝම් සැලරි එක 2,72,572ක් වැඩි වෙලා තිබේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ග්‍රේඩ් 2 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට අපි එනට කලින් තිබුණේ රුපියල් 52,000 රුපියල් 58,305යි. ඒක රුපියල් 90,673 වෙනකන් අපි වැඩි කරා මේ ජනවාරි වෙනකොට. ඒකත් එක්ක එකතු වෙන මේ මූලික වැටුපත් එක්ක එකතු වෙන ඉතුරු දීමනා ගත්තාට පස්සේ අපි එන කලින් 1,60,500ක් ගත්ත කෙනාට දැන් 1,84,873ක් ලැබෙනවා. මෙයාට ලැබෙන එක්ස්ට්‍රා ඩියුටියත් එක්ක සාමාන්‍යයෙන් මේ ග්‍රේඩ් 2 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට වැටුප් සහ මේ දීමනාවල වැඩිවීම රුපියල් 45,388ක්. ඒකට PH එකකුත් එකතු වෙනවා. ඒ අනුව ගත්තාම ග්‍රේඩ් 2 මෙඩිකල් ඔෆිසර් කෙනෙක් රුපියල් 2,55,525ක් ගත්තා නම් අපි එන කලින් ඒ වෛද්‍යවරයාගේ ටේක් හෝම් සැලරි එක රුපියල් 3,913 දක්වා වැඩි වෙනවා. ග්‍රේඩ් 1 මෙඩිකල් ඔෆිසර් කෙනෙක්ගේ යාට තිබුණේ බේසික් සැලරි එක රුපියල් 71,805යි. මේ ජනවාරි මාසයක රුපියල් 1,11,103 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ගරු 193 දක්වා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි පළවෙනි වතාවට ග්‍රේඩ් 1 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට ඉලක්කම් 6ක බේසික් සැලරි එකක් ඉලක්කම් 6ක මූලික වැටුපක් ඉතිහාසයේ පළවෙනි වතාවට ලැබෙන්නේ මේ ජනවාරි මාසයේ ඉඳලා 1,11,193ක් ලැබෙනවා. 2027 ජනවාරි වෙනකොට ඒක 1,25,670ක් වෙනවා. මේ 1,11,000ට ජීවන වියදම් දීමනා එකතු වුණාම ඒක සාමාන්‍යයෙන් 2,05,793ක් වෙනවා. ඒ කියන්නේ 2025 මාර්තු මාසේ 1,73,905ක් පමණ තිබුණු ඒ වැටුප් ප්‍රමාණය 2,05,793 දක්වා වැඩි වෙනවා. මේකට එක්ස්ට්‍රා ඩියුටි පැය 120ත් එකතු වුණාම ඒ වැටුප් සහ දීමනා වැඩිවීම විතරක් රුපියල් 54,688ක් වෙනවා. මං කියන්නේ මේ PH එක නැතුව. ඒතර මේ ආදී හැටියට ගත්තාම මේ ග්‍රේඩ් 1 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට මීට කලින් රුපියල් 3,06,025ක් ලැබිච්ච කෙනෙකුට දැන් ටේක් හෝම් සැලරි එක රුපියල් 3,60,703ක් ලැබෙනවා. 713ක් ලැබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ විදිහට මූලික වැටුප් වැඩි කරා. ඒ මත පදනම් වල දීමනා වැඩි කරා. එපමණක් නෙවෙයි අපි අපිට ටැක්ස් එක රුපියල් ලක්ෂයට රුපියල් 1,50,000 දක්වා සීමා වැඩි කිරීම ඇතුළත් මේ ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 ප්‍රෙලිමිනරි ග්‍රේඩ් මේ ශ්‍රේණි වෛද්‍යවරුන්ට ඒ පහසුකම් ලැබිලා තියෙනවා. ඒකිනුත් අමතර ආර්ථික වාසියක් ලැබෙනවා. ඊළඟට පහුගිය අවුරුද්ද පුරාම අපි මේ රෝහල් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා උපකරණ ලබා ගන්නට, ගොඩනැගිලි හදන්නට සැලකිය මුදලක් වෙන් කළා තියෙනවා. ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය වසර තුලදී 2024 වසරේදී
වෛද්‍ය නිලධාරී 1987ක් සේවයට ඇතුළත් කරගත්තා. 2025 අවුරුද්දේදී 1738ක් ඇතුළත් කරගත්ත අලුතෙන් තවත් 460ක් තව නොබෝ දිනකින් බඳවා ගැනීමට නියමිතයි. ඒතර මේ කටයුතු සිදු කිරීම අපි බලාපොරොත්තු වෙන්නේ මම කලින් කිව්වා වගේම මේ වෛද්‍යවරුන්ට වැඩ කිරීමට පහසු වාතාවරණයක් සහ හොඳ ඒ අයට යම් වැටුප් දීමනා ප්‍රමාණයක් ලබා දෙන එක අපේ Dr. Nalinda Jayatissa, you have an extra 4 minutes, total of 5 minutes more. Yes, right. අපි ඒක ලබා දෙන කටයුතු කරනවා අපේ ආර්ථිකයට සාපේක්ෂව. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි එහෙම උනායි කියලා දැන් ඔබ දන්නවා මීට දින 50කට කලින් අපි දැවැන්ත ආපදාවකට මුහුණ දුන්නා. ලෝක බැංකුව ගණන් හදලා තියෙන විදිහට ඩොලර් බිලියන 4.5 මේක ආපදාවක්. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් බිලියන 1200ක විතර අපට හානියක් සිදු වෙලා තිබෙනවා. මේ රීබිල්ඩින් කටයුතු වෙනුවෙන් යලි ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් අපි අමතර අවශ්‍ය රුපියල් බිලියන 500ක් වෙන් කරලා තිබෙනවා. හැබැයි එහෙමයි කියලා අපි මේ කිසිදු ආකාරයේ මූලික වැටුපක් දීමනාවක් අමතර දීමනාවක් කපන්න කටයුතු කළත් නැහැ. ඒව එලෙසම ලබා දෙනවා. මේ දිත්වා සුළුකුණාටුවෙන් සති 6ක් ගත වෙන වෙලාවේ මේ ජනවාරි මාසයේ ඉඳලා මේ වෛද්‍යවරුන් ඉඳලා අනිත් හැම දිනාටම ඒ වැටුප් වැඩිවීම ලබා දීලා තිබෙන්නේ. එහෙම තිබියදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට අවධානය යොමු කරන්න ඕන පසුගිය මාස දෙකමාරක විතර කාලයක් තිස්සේ විශේෂයෙන් මේ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තැන් කීපයක වැඩ වර්ජන දියත් කළා. එකක් ආවා දෙහිඅත්ත කණ්ඩිය මූලික රෝහලේ. දෙහිඅත්ත කණ්ඩිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් බාහිර රෝගී අංශයකට දිනකට 450ක් 500ක් පමණ පැමිණෙන සතියකට ක්ලිනික් එකට 1200ක් පමණ පැමිණෙන දවසක ඇඩ්මිෂන් ප්‍රමාණය ඇතුළත් වීම ප්‍රමාණය රෝගීන් 120ක් 140ක් පමණ වන නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අපට තිබෙන ඒ ජනතාවට සේවය සපයන්න ඉතාම වැදගත් වන රෝහලක්. මේ රෝහලේ කටයුතු ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 7 දක්වා දවස් 6ක් 6මාරක් විතර වැඩ වර්ජනයක් නිසා අක්‍රිය වෙලා තිබුණා. මොකද්ද හේතුව? ඒකට හේතු උනේ එහි ඉන්න වෛද්‍යවරු දෙදෙනෙකුට ස්ථාන මාරු ලබා දීම. එක වෛද්‍යවරයෙක් DWM දහනායක ඒ වෛද්‍යවරයා 2007 මාර්තු 22 තමයි දෙහිඅත්ත කණ්ඩිය රෝහලට පත්වීම ලබා ගන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා මේ වෛද්‍යවරුන්ට අවුරුදු 4න් 4ට මාරුවීම ස්ථාන මාරුවීම ලැබෙනවා. 2007 මාර්තු 22 මේ රෝහලට පත්වීම ලබා ගත්ත මේ වෛද්‍යවරයා 2025 වෙනකම් මේක සේවය කරනවා. ඔහුට 2013 දී ස්ථාන මාරුවක් ලැබෙනවා. යලිත් ඒක හදා ගන්නවා ඒ රෝහලේ විඳ ගනිමින් 2017 ඔහුට ස්ථාන මාරුවක් ලැබෙනවා ලිහිණියාගම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයට 2017 9/15 දෙහිඅත්ත කණ්ඩියෙන් රිලීස් වල 2017 9/16 අය රෝහලට එනවා 2021 ඔහුට පොළොන්නරුව දිස්ත්‍රික් මහා රෝහලට ස්ථාන මාරුවක් ලැබෙනවා ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ අනුව 2007 ඉඳලා 2025 වෙනකම්ම එක දිගට අවුරුදු 18ක් මේ රෝහලේ සේවය කරපු වෛද්‍යවරයාට එරෙහිව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඔහුට කොහොමද මේ වැටුප් ගෙවන්නේ අතිකාල ගෙවන්නේ කියලා ප්‍රශ්නයක් පෙන්නගෙනවා. ඔඩිට් ක්වෙරි එකක් එනවා. මෙන්න මේ ඔඩිට් ක්වෙරි එක නිසා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අම්පාරේ මේ වෛද්‍යවරයාව 2025 සැප්තැම්බර් 15 නිදහස් කරනවා. එතකොට ඊට කලින් ඔහු ඒ රෝහලේ දෙහිඅත්ත කණ්ඩිය මූලික රෝහලේ වැඩ බලන මේ රාජකාරී ආවරණය කරන වෛද්‍ය අධිකාරිය හැටියට කටයුතු කරමින් හිටියා 2025 මැයි මාසේ 24 වෙනිදා වෙන වෛද්‍යවරයෙක් වැඩ බලන පදනමින් වෛද්‍ය අධිකාරිය ලෙස පත් වෙනවා මෙන්න මේ අවුරුදු 18ක් එක තැනක හිටපු වෛද්‍යවරයා මාරු කිරීමට එරෙහිව තමයි මේ ස්ට්‍රයික් එක පටන් ගන්න. මම කියන්නේ ඒක සාධාරණයක් නෑ. ඊළඟට තව වෛද්‍යවරයෙක් හිටියා PP විජේසිංහ කියලා 2021 පෙබරවාරි 15 ඉඳලා ඔහු ඒ රෝහලේ සේවය කරනවා. අම්පාර දිස්ත්‍රික් මහා රෝහලේ හයි ඩිෆෙන්ඩන්ස් යුනිට් එකේ මේ අපි දැඩි සත්කාරයක කියමුකෝ. ඒකේ ඇතිවෙච්ච තිබුණු වෛද්‍යවරුන්ගේ හිඟයක් නිසා ඒ කටයුතු පවත්වා ගැනීම නොහැකි කියලා අම්පාර දිස්ත්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂවරයා කිව්වහම මේ ස්ථාන මාරු වීම වලට සුදුසුකම් ලබා හිටපු මේ වෛද්‍යවරයාව ඒ රෝහලට මාරු කරනවා. මෙන්න මේ ස්ථාන මාරු දෙක පදනම් කරගෙන තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ ජනතාවට දවස් 6ක් 6මාරක් තමන්ගේ සේවාව
ලබා නොදෙන ආකාරයට මේ රජ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ ස්ට්‍රයික් එකක් කරන්නේ. ඒක සාධාරණ නෑ. ඊට පස්සේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට මම අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ තිදෙනෙකුගේ කමිටුවක් පත් කළා. අපේ අමාත්‍යාංශ ලේකම්වරයා ඔවුන්ගේ නිර්දේශ කළා මේ එක වෛද්‍යවරයෙක් අර අවුරුදු 18ක් හිටපු වෛද්‍යවරයා ස්ථානමාරු කරන්න දිස්ත්‍රික් මහරෝහලට ඔහුට ඒ ස්ථානමාරු සඳහා මාසයක කාලයක් ලබා දෙන්නත් අනිත් පැත්තෙන් අනික් වෛද්‍යවරයාව අර හදිසි ස්ථානමාරුව නතර කරලා ඊළඟ පශ්චාත් සීමාවාසික පත්වීම් ලයිස්තුවෙන් පත්වීම ලබා දෙන්නත්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු 18ක් වැඩ කරපු වෛද්‍යවරයෙක් මාරු කිරීම අපි මාසයකට කල් තියලා. අම්පාර දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රශ්නයක් පැන්නගිල තිබියදීත් ඒ වෛද්‍යවරයාගේ මාරුවීම තාවකාලික නතර කළා සෞඛ්‍ය අමාත්‍යාංශය යම් තීන්දුවක් ගත්තේ මේ වැඩ වර්ජයෙන් නතර කරන්න උවමනාව තිබෙන නිසා. නැත්තම් අවුරුදු 18ක් කෙනෙක් මාරු කරනවා කියන එක හරිම සාධාරණයි. හැබැයි ඒ තීන්දුව ගත්තේ මේ දෙහිඅත කණ්ඩිය ඇතුළු නැගෙනහිර පළාතේ ජනතාවට දිගින් දිගටම දවස් 5ක් 6ක් තිස්සේ වැඩ වර්ජයෙන් මුහුණ දෙන සිද්ධ වෙලා රෝහල් කටයුතු අඩකාර්මාන්‍ය කළා අඩපණ කළා තිනකොට අපිට කරන්න සිද්ධ වුණේ රෝහල් කටයුතු යලි ආරම්භ කිරීම සඳහා ඒ ස්ථානමාරු ටික తాවකාලික පදනමින් යම් යම් වෙනස්කම් ටිකක් කරන්නට. අපි ඒව කරේ ජනතාව ගැන හිතලා. හැබැයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ මේ ස්ථානමාරු ටික පදනම් කරගෙන දවස් 6ක් නැගෙනහිර පළාතේ සෞඛ්‍ය කටයුතු කර්මණය කළා. ඊළඟට ආව අක්කරේපත්තුවට. මේ අක්කරේපත්තුව ප්‍රශ්නේ අපි කතා කරා පාර්ලිමේන්තුවේ. අක්කරේපත්තුවේ වෛද්‍ය අධිකාරිවරයා මාරු කරන්න කියලා ආයි ස්ට්‍රයික් එක පටන් ගත්ත රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මේ අවුරුද්දේ ජනවාරි 13 ඉඳන් ජනවාරි 22 වෙනකම්. දවස් 8කට වඩා වැඩි. ඒත් නැගෙනහිර පළාතේ වෛද්‍යවරු හිඟයි උපකරණ ප්‍රමාණය ප්‍රශ්නයක් තියෙනවා සම්පත් වල ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තිබියදී ආයසරයක් නැගෙනහිර පළාතේ අක්කරේපත්තුවෙන් පටන් අරගෙන නැගෙනහිර පළාතේම රෝහල් අකර්මණය කරන ආකාරයේ වැඩ වර්ජනයක් දියත් කළා. ඒතකොට මේ වෛද්‍ය අධිකාරිවරයාට එරෙහිව පැමිණිලි කීපයක් ලැබිලා තිබෙනවා. මම මේ පැමිණිලි ටික මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඒ පැමිණිලි ගැන අපි විභාග කරමින් හිටියේ පරීක්ෂණ කරමින් හිටියේ. ඒ පැමිණිලි ඉදිරිපත් කරන සම්බන්ධව තිබුණ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ නිලධාරියෙක්. ඒ පැමිණිලි අනුව පමණක් ඒ වෛද්‍ය අධිකාරිවරයෙක් වැඩ කරන්න බෑ. ඔහොම මාරු කරන්නත් බෑ. හැබැයි ඒ රෝහලේ වැඩ කරපු වෛද්‍යවරු කියපු නිසා මේ වෛද්‍ය අධිකාරීත් එක්ක වැඩ කරන්න බෑ. ඔහු තර්ජනය කරනවා කියලා ඒ මත පදනම් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෛද්‍ය අධිකාරිවරයාව පරීක්ෂණ පැවැත්වෙන තෙක් తాවකාලික රෝහලින් ඉවත් කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබුණා මේ වෛද්‍ය අධිකාරිය ලෙසම තබාගෙන පරීක්ෂණ කරන්නත්. හැබැයි නැගෙනහිර පළාතේ ජනතාවට දිගින් දිගට මුහුණ දෙන වෙන මේ ප්‍රශ්නය මේ දවස් 5 6 7 වැඩ වර්ජන කරලා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මේ කරපු වැඩේ නිසා අපි తాවකාලිකව ඒ වෛද්‍යවරයා වෙන තැනකට මාරු කරලා පරීක්ෂණ කඩනම් කරන්න තීන්දුව කරා. ගරු කතානායකතුමනි අපිට තේරෙනවා යන විදිය. ඊළඟට මෙහෙම තිබියදී ඊයේ අයි හොස්පිටල් එකේ කොළඹ ජාතික අක්ෂිරෝහලේ හදිසියේ වැඩ වර්ජනයක් දියත් කරනවා. අක්ෂිරෝහලට සාමාන්‍යයෙන් දවසකට OPD එකට රෝගීන් 700ක් විතර එනවා. ක්ලිනික් එකට 750ක් විතර එනවා. ඇඩ්මිෂන් සාමාන්‍යයෙන් සෞද 180ක් විතර තියෙනවා. නැත්නම් සාමාන්‍ය දවස් 100ක් විතර තියෙනවා. කැෂුවල්ටි 110ක් විතර එනවා. අක්ෂිරෝහලට රෝගීන් එන්නේ කොළඹ දිස්ත්‍රික්කේ විතරක් නෙවෙයි ඔබතුමා දන්නවා. අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් අම්පාර රට පුරා රෝගීන් උදේ පාන්දර නැත්නම් ඊට කලින් දවසේ එනවා මේ ප්‍රතිකාර ගන්නට. එහෙම රෝගීන් ආපු වෙලාවක එකපාරට කිසි දැනුම් දීමක් තොර රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වැඩ වර්ජනයක් දියත් කළා. ඔබතුමා දකින්නද ජනතාව දීපු වොයිස් කාඩ් ඇත්ත සාධාරණ කේන්තියක් මේ මිනිසුන්ට එනවා. මොකද්ද හේතුව? ඒකේ අධ්‍යක්ෂවරයාට සිද්ධ වුණා ඔඩිට් කෝර් එකක් එනවා. 121යි ඉන්නේ අපිට ඉන්න පුළුවන් කාඩ් එක 125ක් වෛද්‍යවරු ඉන්නවා. ඒ අනුව වෛද්‍යවරු දෙදෙනෙකුගේ ස්ථානමාරු වීම ලබා දුන්නා. එක්කෙනෙක් ඩොක්ටර් WGS චතුෂ්ක ඔහු 2018 ඉඳලා මේ ජාතික අක්ෂිරෝහලේ සේවය කරනවා. ඔහුට 2022 ජාතික රෝහලට ස්ථානමාරුවක් ලැබිලා තිබුණා ගිහින් නැහැ. ඉතින් ඔහුට ස්ථානමාරුවක් ලබා දුන්නා 2018 ඉඳන් හිටපු කෙනාට. තව එක්කෙනෙක් ඉන්නවා ඩොක්ටර් SP කොළඹගේ 2013 7 වෙනි මාසේ 18 ඉඳලා අක්ෂිරෝහලේ සේවය කරන්නේ. 2013 ඉඳලා අවුරුදු 13ක් දැන්. 2021 සෞඛ්‍ය අමාත්‍යාංශ නිදහස් වෙලා තිබුණා කිව්වට ඒක හරියට පැහැදිලි නෑ. දැන් අවුරුදු 13ක් හිටපු කෙනෙක්
රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විධායක සභිකයෙක් ඇත්ත. හැබැයි 2013 ඉඳන් හිටපු කෙනෙක්ව මේ දෙදෙනා සේවය කරපු ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අහලා ඒ රෝහල් සේවා අඩපණ වෙන්නේ නැහැ කියන ස්ථිර සහතිකය මත තමයි රෝහල් අධ්‍යක්ෂකවරයා තීන්දුව කරේ මේ දෙනා ට්‍රාන්ස්ෆර් එකක් දෙන්න. ඒ ට්‍රාන්ස්ෆර් එක මත පදනම් කළා. මම කියන්නේ මේ අවුරුදු දෙකක් තුනක් ගිය කෙනෙක් නම් කමක් නැහැ. හැබැයි ඒ අධ්‍යක්ෂකවරයාට ප්‍රශ්නයක් තියෙන ඔඩිට් එකේ. ඒ නිසා තීන්දුවක් ගත්තා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ තීන්දුව සෞඛ්‍ය අමාත්‍යාංශය මදකට නතර කරා. ඇයි? රට පුරා ඉන්න මේ අක්ෂරෝහලේ රෝගීන් පීඩාවට පත් වෙන මේ වැඩ වර්ධන ඉස්සරහට ගියා නම් දැන් එකක් අක්කරේ පත්තුවේ දවස් 18කට විතර එනවා. ඊට කලින් දෙහියත ගන්නේ දවස් 6කට එනවා. දැන් හිටිගම අක්ෂරෝහලේ පටන් ගන්නවා. මේ රෝගීන් පීඩාවට පත් වෙන නිසාම අපි සමහර තීන්දුව අකුල ගත්තා. හැබැයි අපිට පේනවා මේ යන්නේ මොකද්ද කියලා. මේ තමන්ගේ සමාජිකයන් තමන්ගේ විධායක සභිකයන් සමහර ලාවට අවුරුදු 13 15 2007 ඉඳන් අවුරුදු 18ක් එක තැන ඉන්නවා. මේගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් වලත් ඉන්නවා. හැබැයි අර දුෂ්කර රෝහල් වල අවුරුදු 4 5 6 ඉඳලා ට්‍රාන්ස්ෆර් වෙන්න බැරි 10 ගණක් ඉන්න වෛද්‍ය සේවයේ. අපි අවුරුදු 13කට පස්සේ පෙබරවාරි අපි දෙසැම්බර් මාසේ මේ ලංකාවේම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන්න හිටියේ. ඉන්නවා අවුරුදු ගණන් එකතන ඉන්න අය. යන්නේ නැහැ. එතකොට කෙනෙකුට එතනට එන්න හම්බෙන්නෙත් නැහැ. දැන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීමද 4 සැරයක් අපි ඒ ස්ථාන මාරු කරන දින ප්‍රමාණය කල් දැම්මා. අපිට ඕනකම තිබුණේ සෞඛ්‍ය සේවාවට බලපෑමක් වෙන්නේ නැතුව ඒක අඩපණ කරගන්න නැතුව යුනිට්ස් වැහෙන්නේ නැතුව මේ ස්ථාන මාරු ටික කරගන්න. මම ලේකම්වරයාට කිව්වා සෞඛ්‍ය අපේ ලේකම්වරයාට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ අය ගෙනල්ලා සාකච්ඡා කරලා පළාතෙන් පළාතේ මේ ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා අපි එහෙම නම්මශීලී වුණා. එහෙම තිබෙදී 4 සැරයක් මේ කල් දැම්මා. දැන් මම දන්නවා සමහර රෝහල් වල තමන්ගේ දරුවා වෙන පාසල අතුලත් කරලා ඒගොල්ලෝ ට්‍රාන්ස්ෆර් එකට ලෑස්ති බඩු පටවල ලෑස්ති වෙලා යන්න බලාගෙන ඉන්නේ. එහෙම තිබියදී අපි මේක නම්මශීලී වුණා. හැබැයි අපි එහෙම කටයුතු කරද්දී ආයම සැරයක් මේ රටේ දැන් දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත් වෙලා දින 50ක් යන් ඔන්න මෙන්න පිරෙන්නේ යන්තම්. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ යන්තම්. එහෙම තිබියදී අපි වැටුප් වැඩිවීම් ලබා දීලා තිබියදී අසාධාරණ ලෙස මේ වෙලාවේ දෙන්න බැරි ආර්ථික ඉල්ලීම් පදනම් කරගෙන කවුරු හරි රෝගීන් අපේට තබාගෙන පැය 48 සතියේ දෙකේ වැඩ වර්ගවලට යන්න හදනවනේ ඒක සාධාරණ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම කියන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඒක උඩ දෙන්න එපා කියලා. මට තේරෙනවා අද විපක්ෂ නායකතුමා සහ ඒ පැත්තේ කට්ටිය මේ වැඩ වර්ජයෙන් ගැන වැඩි කතා කරන්නේ නැත්තේත් ඇයි කියලා මම දන්නවා. මොකද ඊයේ වෙනකොටම ඕගොල්ලන්ගේ අලුතෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගත්ත අපි ඉන්ටර්ඩික් කර අපි ඩිස්මිස් කරලා ඉන්න අපි මේ පරීක්ෂණ කරන දොස්තර එයා එහෙම මේකට සුබ පතලා කට්ටියට එන්න කියලා වැඩ වර්ජන සහාය දෙන්න කියලා එහෙම ගියපුවා මම දැක්ක දැන් එළියට ඇවිල්ලා තියෙනවා. චමල් සංජීව දන්නවනේ හරිද? අපිට තේරෙනවා මේ විපක්ෂ නායකතුමා දැන් මේක නිකන් වෙනද කොහේරි වැඩ වර්ජනයක් ගියාම මෙතන ලොකු සද්දයක් දාන කෙනා අද නොකර සද්ද ඉන්නේ ඇයි කියලාත් අපි දන්නවා. හරි? ඒ නිසා මම කරුණාකරලා කියන්නේ මේ වෙලාවේ මම විශේෂ ස්තුතිවන්ත වෙනවා මේ වැඩ වර්ජනයේට අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු දායක වෙන්නේ නැහැ. අපේ රටේ සමහර රෝහල් වල සමහර වෛද්‍යවරු දායක වෙන්නේ නැහැ. තේරුම් ගන්න. මේ අද දැන් ඊයේ අද හෙට අතට ලැබෙන වැටුප වැඩි වෙලා තියෙන්නේ. එහෙම අතට වැඩි වැටුපක් ලැබෙන වෙලාවෙත් අසාධාරණ ලෙස ජනතාව රෝගීන් අපහසුතාවයට පත් කරමින් වැඩ වර්ජන යන්නේ කිසිම සාධාරණයක් නෑ. රුපියල් 1,55,000 රුපියල් 2,37,520ක් අතර ලැබිච්ච කෙනාට අපි ආණ්ඩුව එන්න කලින් දැන් 2,72,572ක් ලැබෙනවා නම් කලින් 2,55,000ක් ලැබිච්ච කෙනාට 3,00,000ක් ලැබෙනවා නම් කලින් 3,00,000ක් ලැබිච්ච කෙනාට 3,60,000ක් ලැබෙනවා නම් කරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි ආර්ථිකයේ වර්ධනය වෙනකොට දෙන්න පුළුවන් තව සහන දෙනවා. මේ සියල්ල කරමින් මේවා කරන්නේ. ඒ නිසා කරුණා කරලා මම රජයේ වෛද්‍යවරුන්ගේ සංගම විශේෂයෙන් කියන්න කැමතියි. රෝගීන් බිල්ලට තබාගෙන මේ වගේ අසාධාරණ වැඩ වර්ජන කරන්න එපා. අක්කරේපත්තුවේ දෙහියත කණ්ඩියේ ජාතික අක්ෂරෝහලේ අපි සමහර තීරණ පස්සට ගත්තේ මේ වැඩ වර්ජනයේ ඉල්ලීම අසාධාරණයි කියලා දැනගෙනත් අවුරුදු 18ක් හිටපු කෙනා ට්‍රාන්ස්ෆර් කරගන්න
ගත්ත තීන්දුව හරි කියලා දැනගෙනත් හැබැයි අපි ඒ තීන්දුව తాවකාලිකව ඇකුළුවේ මේ රටේ ජනතාවට අකණ්ඩ සේවාවක් ලබා දෙන උවමනා තියෙන නිසා. සෞඛ්‍ය සේවා ප්‍රශ්න තිබෙනවා. ඖෂධවල සැපයීමේ ප්‍රශ්න තියෙනවා. උපකරණ වල ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන ජනතාවට සේවාවක් සැපයීම අරමුණු කරගෙන තමයි සමහර තීන්දුව අපි ඇකිලුවේ. හැබැයි මේ විදිහට දිගටම වැඩවර්ජන කරමින් ජනතාව බිල්ලට ගන්න රජවැදලාගේ සංගමය කරන උත්සාහය ඇත්තරම අපි හෙලා දකිනවා. සමස්ත වෛද්‍යවරුන්ට ශ්‍රේණි වෛද්‍යවරුන්ට විසාජ වෛද්‍යවරුන්ට පරිපාලන වෛද්‍යවරුන්ට ඒ හැමදෙනාගේම ඉල්ලීමක් කරන්න කැමති. අපි ඔබට ලබා දිය හැකි සියලු දේවල් ලබා දෙන සූදානම් ආර්ථික වර්ධනයත් එක්ක. එසා කරුණා කළා රෝගී ජීවිත බිල්ලට අරගෙන කරන වැඩවර්ජන නතර කරන කියන ඉල්ලීම මම මේ වෙලාවේ කරන්න කැමති. බොහොම ස්තුතියි.